Sir. Hello. How are you? Good morning, sir. I am fine. I am fine. Take a seat. Thank you. ආගෙන යාර CV එක සිලෙක්ට් වුණා කිව්වේ. ඔව් සර්. ඔයාට එන්න කිව්වේ ඔයාව ඉන්ටර්වයුව කරලා ඔයාට රස්සාවක් දෙන්න පුළුවන්ද කියලා බලන්න. ඕකටත් ඔයාගේ CV එක දෙන්නකෝ. අයියෝ පොඩ්ඩයි ඉපන් කරන්න තව කට්ටිය ඉන්නවා. සර්. මේ කුරියන්ලගේ හදපු එකක්. සර්. හරි මම මේක පස්සේ බලන්න. මට කියන්න ඔයාගේ විස්තර ටික. සර් මගේ නම සර් දොන්කරවලිස් අපුහාමිලාගේ ෆ්‍රැන්සිස් එඩ්වඩ් සුදර්ශන සම්පත් පෙරේරා. එතකොට සර් මගේ ඇති. මට කියන්නකෝ ඔයාගේ පාසල, ඔයාගේ දක්ෂතා. සර් මම රඟපාලා තියෙනවා සර්. සර් දන්නවද අර ෂැඩෝ ප්‍රොඩක්ෂන් කියලා YouTube channel එකක් තියෙන්නේ? ෂැඩෝ ප්‍රොඩක්ෂන් අහලා නැහැ. දන්නේ නැද්ද? සර් මගේ පාසල සර් කොටහේන කනිෂ්ඨ විද්‍යාලය. මම 5 වසරේ ශිෂ්‍යත්වය කරලා ශිෂ්‍යත්වය පාස් වෙලා කොළඹ ඉස්කෝලේකට ගියා. නෑ සර්. මම ශිෂ්‍යත්වය ෆේල් වෙලා ඒකෙම හිටියා 11 වසරට යනකම්. මේ තමුසේ ඒ ලෙවල් එකක් කළා නෑනේ ඔයි. කොහොමද ඒ ලෙවල් වල ජොබ් එකකට යන්නේ? නෑ සර්. එහෙම කියන්න එපා. පොඩක් මගේ සාතිකඩේ බලලා ඉන්නකෝ. එහෙනම් ඒ ටිකවත් ගන්නව බලන්න. සර්ටිෆිකේට් නම් ගොඩක් තියෙනවානේ. කො දෙන්න බලන්න. සර්. කබඩි හොඳම හිනාව ගහලපු ගෙඩියට මේ මොනවද ඔය මේ සර්ටිෆිකේට් මේවා එක්කනම් ජොබ් එකකට යන්න වෙන්නේ නැහැ. සර් මම කියන කතාව පොඩ්ඩක් අහන්න. සර් මම ඉපදෙද්දිම දුප්පත්. සර් මට ඉන්නවා මල්ලියා දෙන්නෙකුයි නංගිලා දෙන්නෙකුයි. ඒ දිනා කන්න දෙන්න හදන්නේ මං හිතනවා. ඒවට සල්ලි හොයාගෙන තමයි මේ සර් රස්සාවක් හොයාගෙන ආවේ සර්. ඔයි තමුසගේ දුක අහන්න මේක තිගිරුස්ටා නෙමෙයි. හරි මම එක chance එකක් දෙන්නම්කෝ. ඔයාට මේ ජොබ් එක කරලා එක්ස්පීරියන්ස් එකක් හරි තියෙයිද? නෑ සර්. එක්ස්පීරියන්ස් එකක්වත් නෑ කියන්නේ. එනම් ඵලයන්. තන එනවන්. යමු බුදුමෙන්ට උනේ මේවා. මං යනවා යන්න. තෝ පිට හෙඩ ගහන්න. ඊළඟෙන්න. ඔයා කවුද? හරි. CV එකේ කොපියක් දෙන්නකෝ. නෑ. එහෙනම් සර්ටිෆිකේට් දෙන්නකෝ. ඒවත් නෑ. මුකුත් නැතුව කොහොමද කියනකො රස්සාවක් කරන්නේ? හෙලෝ. මන්ත්‍රීතුමා. පුතාද? හරි. කරලා දෙන්නම්. වෙන්න බා කරලා දෙන්න. ඉබ්බා. හරි. අපි ආව තෝරගත්තා. හෙට ඉඳන් වැටෙන්න. දැන් යන්න. අන්න එහෙම වෙන්නකෝ. අපි ගියා.